ඕවිල් වාහනවල එන්ජින් එකේ බලය රෝද හතරටම දීලා රෝද හතරම කරකවනවා. එතකොට තමයි අර මඩක වගේ ගමන් කරනකොට ඕවිල් දාගෙන යන්න කියන්නේ. සාමාන්‍යයෙන් වාහනවල එන්ජින් එකෙන් බලය දෙන්නේ පිටිපස්ස රෝද දෙකට. පිටිපස්ස රෝද දෙක කරකවත් තමයි ඉස්සරහ රෝද දෙකෙන් වාහනේ ඉස්සරහට යන්නේ. බලය දෙන්නේ පිටිපස්ස රෝද වලට. වාහන එරිච්ච අවස්ථා දැකලා තියෙනවා. මඩක හෝ වැල්ලක වාහන එරුණාම මොකද වෙන්නේ? එක තැන රෝද යන්නේ. කරකි කියනවා යන්නේ නැහැ. අයියේ අපිට කියන්නේ කරෂණේ නැහැ. ඉන්න යන්නේ නැහැ. එතකොට වාහනයක් යන්න ඝර්ෂණය ඕනිද නැද්ද? ඕනි. වාහනවල ටයර් වල කට්ට කපලා තියෙනවද දැකලා තියෙනවද? කොහොම ඒ කට්ට කපලා තියෙන්නේ? ඝර්ෂණය තියෙන්න ඕනේ වාහනේ යන්නත් ඒ වගේම වාහනේ නතර කරගන්නත් ඝර්ෂණය තියෙනවා.